කොහොමද Apple phone එකක් ගන්න මං කොහොමද BMW කාර් එකක් ගන්න කියලා. එහෙම කවදාවත් business grow වෙන්නේ නැහැ. එකපාරටම උඩට යන්න බෑ. Pinnacle Awards 2025 සම්මාන රාත්‍රියට සම්බන්ධ වෙච්ච ලාභ අපිත් එක්ක ඉන්නවා මිස්ටර් කොත්තු අධිපතිතුමා. කොහොමද ඉතින්? හොඳයි වල්ලි. චෙප් එක යන මේ දස්ටිගේ. අද සම්මානෙන් පිටින් ලැබුවා මිස්ටර් කොත්තු. මොකද්ද කියන්න තියෙන්නේ කියන? ලංකාවේ හොඳම ඩයිනින් රෙස්ටෝරන්ට් එක විදියට අපි සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඇත්තටම මේකට හේතුව මෑත කාලය පුරා අපි ලොකු වෙනස්කම් වගේක් කරා. විශේෂයෙන් හයිජීන් පැත්ත සහ සර්විස් එක පැත්ත. ඉතින් කලින් පොඩි මිස්ටේක්ස් තිබ්බා. උඩ ආයතනයක් ප්‍රව වෙනකොට තියෙන අඩුපාඩු වැරදි විදියට තේරුම් අරන් ඒවා හදාගෙන යන එක තමයි මම හිතන්නේ වටිනම දේ. අපි හරිම කියලා කියන්නේ අපේ අඩුපාඩු හදලත් වෙන්න පුළුවන්. හැබැයි අපි තාම grow වෙන business එකක්. ඉතින් ඉස්සරහට හොඳම සර්විස් එකක් හොඳම විදියට දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මිස්ටර් කොත්තු ඉදිරියේදී ලොකු වෙනස්කම් ටිකක් එයිද කියන්නේ? ලොකු වෙනස්කම් ටිකක් වෙනවා. මොකද දැන් වෙනකොට අපේ මැනේජ්මන්ට් එක ඊට අමතරව අපේ සිස්ටම් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. දැන් වෙනකොට ලෝකෙත් එක්ක යන්න පුළුවන් අලුත්ම විදියට ගොඩාක් දේවල් දැන් අපි සෙන්ට්‍රල් පර්චේසිං ඒ වගේ ගොඩාක් වෙනස්කම් ගොඩක් ආයතනයක් විදියට කරා යනවා. අලුත් විදියට වෙනස් වෙලා දැන් යන ලෝකෙත් එක්ක යන්න පුළුවන් රෙස්ටෝරන්ට් චේන් එක අන්තර්ජාතික රෙස්ටෝරන්ට් චේන් එක කරට කරලා යන්න පුළුවන් ලෙවල් එකට අපි අතුල හදන ගමන් තියෙනවා. ව්‍යාපාරයක් පටන් ගන්න ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඉන්න කෙනෙක්ට කියන්නකෝ දෙයක් අයියේ. ඒ කියන්නේ අයියා මන් දන්න විදිහට ඒවෝට් රාශියක් දිනලා තියෙනවා. ඉතින් පොඩි දෙයක් කියන්නකෝ අපිට. ඒක ඇවිල්ලා මෙහෙමයි දැන් අපේ අද වෙනකොට ගොඩක් ළමයි ව්‍යාපාරයක් පටන් ගන්නකොට පළවෙනියටම ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන කාරණාව තමයි මුදල් හම්බ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොන බිස්නස් එක පටන් ගත්තත් දැන් ඉන්න ජෙනරේෂන් එක පළවෙනියටම බලන්නේ මට ප්‍රොෆිට් කීයක් තියෙනවද? මං කොහොමද Apple phone එකක් ගන්න? මං කොහොමද BMW කාර් එකක් ගන්න කියලා. එහෙම කවදාවත් බිස්නස් grow වෙන්නේ නැහැ. එකපාරටම උඩට යන්න බෑ. පළවෙනිම දේ ඉවසීම අවශ්‍යයි, හික්මීම අවශ්‍යයි. ව්‍යාපාරයක් උඩට යන්න නම් පළවෙනි කාරණාව තමයි තමන්ගේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි කරන්න ඕනේ. ඒක පුළුවන් තරම් කස්ටමර්ට ඕන විදිහට දෙන්න ඕනේ. අනිත් එක මම දැකලා තියෙන දෙයක් තමයි රෙස්ටෝරන්ට් ෆීල්ඩ් එකේ කට්ටිය රෙස්ටෝරන්ට් දාලා කරන්නේ එයා කැමති දේ. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එකේ එයා එළියට දෙන්න හදන්නේ අවුට්ලට් එක හදන්නේ එයා කැමති දේ. එයා ක්‍රිකට් ගන්න කැමති ක්‍රිකට් ෆොටෝ. එහෙම නෙමෙයි. අපිට ඕන දේ නෙමෙයි ව්‍යාපාරයක් ඇතුළේ වෙන්න ඕන කස්ටමර්ට ඕන දේ. කස්ටමර්ට ඕන දේ දීලා ව්‍යාපාරෙ හිමීට ගොඩනගන්න මුල් කාලය ඇතුළත ලාභ නැති වෙන්න පුළුවන්. හැබැයි සර්වයිව් වෙන්න. බ්‍රේක් ඉවන් කරගන්න එක පොඩක් සර්වයිව් වෙලා පස්සේ පුළුවන් ප්‍රොෆිට් මාජින් වලට යන්න. එතකොට හැබැයි කම්පැනියක් තියෙනවා ප්‍රොෆිට් එකක් තියෙනවා. කලබල නැතුව හිමින් ගමනක් යන්න කියලා තමයි කියන්නේ. ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. thank you so much. ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට සුබ පතනවා. දැන් නිතරම දකින්නවා. හැම වෝට් සෙරමනි එක වගේ ඉන්ටර්වියුස් ටික යනවා. සුබ අනාගතයක්. ජය